යාලකට යන්න නැතුව තව ස්ටුඩන්ට් වීසා එකකට යන්න ප්ලෑන් එකක් තියෙන කට්ටියට මම මේ අද කතා කරන්නේ. ඉතින් එහෙම ප්ලෑන් එකක් තියෙන කෙනෙක් නම් ඔයා මාස්ටර්ස් බයි රිසර්ච් කියන ඔප්ෂන් එක හොඳ ඔප්ෂන් එකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට ටයිම් එක බයි කරන්න වගේ දෙයකට නම් ඔයාගේ ප්ලෑන් එක තියෙන මොකද ඔයාගේ ස්කිල් ඇසස්මන්ට් එක කරගෙන මේ දේවල් ටික පොඩ්ඩක් සෝට් අවුට් කරගන්න ඕනේ කරන හින්දාට ටයිම් එක වගේ බයි කරන්න නම් ඔයාගේ ප්ලෑන් එක තියෙන මම හිතනවා මේ මාස්ටර්ස් බයි රිසර්ච් කියන ඔප්ෂන් එක ඇත්තටම හොඳ ඔප්ෂන් එකක් කියලා. මේක ඇත්තටම මගේ in-house registered migration agent තමයි කිව්වේ. ඒකට හේතුව තමයි මේ මාස්ටර්ස් බයි රිසර්ච් ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයාටත් ඔයාගේ ඩිපෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා නම් දෙන්නටම full time work rights හම්බ වෙනවා සහ department fee එකත් ඇත්තටම main applicant විතරයි pay කරන්න ඕනේ. dependents ලට pay කරන්න ඕමනාවක් වෙන්නේ නැහැ. අනික ඔයගොල්ලන්ට full time work rights වලට අමතරව TR එක අවුරුදු 3ක් වගේ කාලයකට ගන්න පුළුවන්. So all together 5 years වලට මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර කතා කරන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට අපි apply කරන්නේ කොහොමද? රිසර්ච් ප්‍රොපෝසල් එකක් සබ්මිට් කරන්න ඕනද? එතකොට සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න ඕනේද? එහෙම නැත්නම් එහෙම කරන්නේ නැති ප්‍රොවයිඩර්ස්ලා තියෙනවාද ඕස්ට්‍රේලියාවේ වගේ දේවල් ටිකක් ගැන ඔයාලට දැනගන්න ඕන නම් මේ ගැන කතා කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ description එකේ තියෙන නම්බර් එකට අපිට call එකක් දෙන්න. We Path Education and Visa Services Melbourne CPD. Have a lovely day.